සුබ දවසක් හැමෝටම. අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ ඩයලොග් ටෙක් ටොක් 2.0 වැඩසටහන සමග. අද අපි කතා කරන්නේ ව්‍යාපාරත් එක්ක එදිනෙදා ජීවිතේදී අපිට ඇහෙන්න ලැබෙන IoT තාක්ෂණය කියන එකත් එක්ක. ඉතින් මේ තාක්ෂණය ගැන කතා කරන්න අපි අද වැඩසටහනට ආරාධනා කරලා තියෙනවා නදීර ගුණසේකර ඩයලොග් එන්ටර්ප්‍රයිස් IoT අංශයේ කළමනාකරු වශයෙන්. ඉතින් නදීර පිළිගන්න වැඩසටහනට ඔබ මොකක්ද මේ IoT කියන්නේ? අපි මිට නිතර මේ වචන ඇහෙන්න ලැබෙනවා, ව්‍යාපාරත් එක්ක තාක්ෂණයත් එක්ක මේ වචන නිතර ඇහෙන්න ලැබෙනවා. කොහොමද මොකක්ද මේ IoT කියන්නේ? මොකක්ද මේක පිටවසින් තාක්ෂණය? ඇත්තම සංග ලංකාවට ටිකක් අලුත් කන්සෙප්ට් එකක් මේ IoT කියලා කියන්නේ. IoT කියන්නේ Internet of Things. අපි මෙතනදී කතා කරන්නේ things. එහෙම නැත්නම් දේවල්. එහෙම නැත්නම් ෆිසිකල් ඩිවයිසස් අතර තියෙන කමියුනිකේෂන් එක සහ ඒ කුමාරුන දත්ත. මේක තවත් සරල විදිහට මම කිව්වොත් එහෙම අපි සාමාන්‍ය එදිනෙදා අපිට පුරුදු කමියුනිකේෂන් කෙරෙහි පුද්ගලයන් දෙන්නෙක් අතර ඔබ සහ මම අතර මේ කරන කතා බහ. එහෙම නැත්නම් නෙට්වර්ක් එකක් ඇතුලේ කම්පියුටර් දෙකක් ඇතුලේ වෙන සිදුවන දත්ත කුමාරුවක්. හැබැයි මේ IoT කියන කන්සෙප්ට් එක ඇතුලේදී අපි කතා කරනවා ඊට එහා ගියපු අපේ ගෙදර තියෙන උපකරණ දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වෙයරබල් එකක් සහ තවත් සිස්ටම් එකක් අතර වෙන තොරතුරු කුමාරුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහන යක් ඊට අදාළ පද්ධතියකට වෙන තොරතුරු වෙන්න පුළුවන්. කර්මාන්ත ශාලාවක තියෙන උපකරණයක් ඊට අදාළ මැනේජ්මන්ට් එකට අදාළ තොරතුරු සපයන්න තොරතුරු පද්ධතියකට තොරතුරු යැවීම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපි ගත්තොත් ස්මාර්ට් හෝම්, ඊට පස්සේ ස්මාර්ට් වෙයරබල්ස්, ස්මාර්ට් ෆ්ලීට්, ස්මාර්ට් ෆැක්ටරිස් වගේ ගොඩක් දේවල් මේ IoT කියන කන්සෙප්ට් එක ඇතුළේදී සඳහන් වෙනවා. ඒතකොට මේ IoT කියලා කියන්නේ අතර මේ අලුත්ම ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එකේ අපි කතා කරන කාර්මික විප්ලවයේ එක අදියරයන්. අපි අද වෙන විට ඉන්නේ කාර්මික විප්ලවයේ 4 වෙනි අදියරේ IR 4.0 කියලා අපි කියනවා. මේ IoT කියලා කියන්නේ මේ කාර්මික විප්ලවයේ 4 වෙනි අදියර බලගන්නන එක ප්‍රධාන පිළ එකක් කිව්වොත් හරියි. එතකොට නදීර කොහොමද මොකක්ද මේ ප්‍රායෝගික අපි ඇහුවා අපිට එක්ස්ප්ලේන් කරා මේක කොහොමද අන්තර්ජාතික වශයෙන් තාක්ෂණික වශයෙන් බට් ලංකාවේ ඉන්න සාමාන්‍ය එදිනෙදා ව්‍යාපාරවලට මේක කොහොමද භාවිතා කරන්න පුළුවන් අපිට? මොකක්ද යාලට මේකේ තියෙන යූස් කේස් එක? ඇත්තටම IoT එහෙම නැත්නම් මේ නව තාක්ෂණය භාවිතා කරලා පුළුවන්කම ලැබෙන ලොකු කුඩා ඕනෙම ව්‍යාපාරයකට තමන්ගේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න. ඒ වගේම තියෙන ලොසස් අඩු කරගන්න, තියෙන වේස්ටේජ් අඩු කරගන්න සහ end to end මේ process එක කොහොමද වෙන්නේ කියන එකේ විසිබිලිටි එක හදලා දෙන්න. තවත් මේක සරල විදිහට කිව්වොත් එහෙම අපිට ඕනෙම බිස්නස් එකක එක එක අදියරේදී වෙන දේවල් ගැන සම්පූර්ණ මේ පැහැදිලිතාවයක් නැහැ. මොකක්ද වෙන්නේ? මොනවා හරි ඩිලේස් වෙනවද? මොනවා හරි දේවල් වේස්ට් වෙනවද? මගේ දැන් උදාහරණ අපි හොඳ උදාහරණයක් මේ ඉලෙක්ට්‍රිසිටි. එතකොට මේ ඉලෙක්ට්‍රිසිටි ලොස් වෙනවද? එහෙම නැත්නම් වාහන බිස්නස් එකක්, එහෙම නැත්නම් වාහන භාවිතා වෙන බිස්නස් එකක් ඇතුළේදී මේ වාහනවල ෆුවල් වේස්ටේජ් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහන අකාර්යක්ෂම විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර ෆුවල් තෙෆ්ට් වගේ දේවල්, තෙල් වගේ දේවල් වල සොරකම් සිදු වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ තියෙන එක එක අදියරේදී මේ කාර් අතරතුරේදී මොනවා හෝ ලොස් එකක් වෙනවද කියන දේ ගැන විසිබිලිටි එකක් දෙන්න. වගේම මේකේ තවත් ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න මේ බිස්නස් එක ඊගාව ලෙවල් එකට ගෙනියන්න අදාළ වෙන තොරතුරු අපිට ලබා දෙන්න පුළුවන් වෙන මේ එක අදියරේදී අපි මේ IoT ඉන්ටිග්‍රේෂන් එකක් කරලා, ඒ කියන්නේ එක අදියරේදී මේ data ලබා ගන්න උපකරණ සවි කරලා මේ උපකරණ වල දත්ත ප්‍රයෝජනවත් තොරතුරු විදිහට අදාළ පරිපාලනයට ලබා දීලා. එතකොට මේක ස්මාර්ට් සොලියුෂන් එකක් කියන්නේ. ස්මාර්ට් සොලියුෂන් එක. හරි. අද පොඩ්ඩක් කතා කරමුද මේ දවස්වල ලංකාවේ තුල වෙන මේ ප්‍රවාහනේ සහ මාර්ග ප්‍රවාහනයේදී සිදුවෙන මේ අනතුරු සහ ඒත් එක්කම ව්‍යාපාරවලට මේ අනතුරු බලපාන කොහොමද? මේවා සාමාන්‍ය අපි දකින්නේ දිනදා වෙන අනතුරු පොඩා බට් අපි දකිනවා ලොරියක් පෙරලිලා තියෙන්න පුළුවන්, ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම වාක්‍ය විදිහට කාර්යයෙන් ව්‍යාපාරයට සේවාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේ කියන දේවල් කොහොමද මේ ප්‍රායෝගිකව කොහොමද මේ ස්මාර්ට් ෆ්ලීට් කියන පහසුකම හරහා අපි මේ ව්‍යාපාරවලට භාවිත කරන්න පුළුවන්? ඔබ සංග ඔයා කියන්න ඇත්තට මේ ස්මාර්ට් ෆ්ලීට් කන්සෙප්ට් එක ගැන. ස්මාර්ට් ෆ්ලීට් එක කියනකොට අපි එහිදී අදහස් වෙන්නේ වාහන එකක් හෝ කිහිපයක් තියෙන, නැත්නම් වාහන විශාල ප්‍රමාණයක් තියෙන ව්‍යාපාරයක් හෝ ව්‍යාපාර පරිසරයක් ගැන. මෙතනදී මේ වාහන විශාල ප්‍රමාණයක් තියෙනකොට මේ එකිනෙක වාහනය ගැන විසිබිලිටි එකක් ඉන්නේ නැහැ මීට අදාළ ට්‍රාන්ස්පෝර්ට් මැනේජර්ට හෝ පරිපාලනයට හෝ අයිතිකරුවන්ට. නමුත් ස්මාර්ට් ෆ්ලීට් කන්සෙප්ට් එක ඇතුළේදී පුළුවන් අපිට මේ වාහන වලට අදාළ
GPS තාක්ෂණය පාවිච්චි කරන්න. එහෙම නැත්නම් මේ GPS තාක්ෂණය මත පදනම් වෙලා අපි කතා කරන ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරහා මේ වාහන සියල්ල පරිපාලනය කිරීම. මොකද අපි මෙතනදී කතා කරන්නේ එක වාහනය අපි එදිනෙදා පාවිච්චි කරන එක ගැන නෙමෙයි. මේ වාහන කිහිපයක් හෝ විශාල ප්‍රමාණයක් සලකලා මේ සියල්ල එකව අරගෙන පරිපාලනය කරන දේ ගැන. එතකොට ඊට අමතරව අපි ඔය ආරක්ෂාවෙන් කතා කරලා. ඇත්තටම ආරක්ෂාව කියන එක මම කියනවා කාරණා තුනක් තියෙනවා වාහනයක සම්බන්ධ ආරක්ෂාව කියනකොට. එකක් තමයි වාහනයේ රියදුරන් සහ වාහනයේ ආරක්ෂාව. අනිත් එක වාහනේ ඔයා ප්‍රවාහනය කරන දේ, ඔයාගේ ගුඩ්ස් වල ආරක්ෂාව. ඊට පස්සේ මේ වාහනය ඉන්වෝල්ව් වෙන්නේ තවත් තර්ඩ් පාර්ටි එකක් ගෙනියන. උදාහරණයක් පැසෙන්ජර්ස්ලා. අපි හිතමු ටුවරිස්ට් බස් එකක්. එතර ඒ වගෙන ඒ යන පැසෙන්ජර්ස්ලගේ ආරක්ෂාව. එතර මේ ආරක්ෂාව වගේ දේවල් වලට අපි නොහිතන විදිහට මේ තාක්ෂණය පාවිච්චි කරලා මේ අලුත් AI මත පදනම් වෙලා තියෙන මේ තාක්ෂණය ගෙනල්ලා අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැන් මේ වෙනකොට මේ වාහනේ රියල් ටයිම් ෆුටේජස් මේක මේ වාහනේ මේ වෙලාවේ මොකක්ද වෙන්නේ වාහනේ ඇතුළත පිටත කියන දේ මේ පරිපාලනයට ලබා දෙන්න. ඒ වගේම මොනවා හෝ අනතුරක් තියෙනවා මේක පූර්වයෙන් දැනුම් දෙන්න. ඔයාලට මතක ඇතිද ළඟදී දිගටම බස් අනතුරු වුණා. හැබැයි ගොඩක් දේවල් තිබුණා මේ බස් රියදුරන්ට නින්ද යාම වගේ දේවල්. ඒතකොට මේ දේවල් බොහොම සුළු තාක්ෂණික මෙවලමකින් අපිට මේ අවම කරගන්න හැකියාව තියෙනවා. තව ටිකක් ඉස්සරහට යන කලින් නදීර මම කැමති දැනගන්න දැන් IoT තාක්ෂණයත් එක්ක මට නදීර කිව්වා GPS තාක්ෂණයත් භාවිත කරනවා. කොහොමද මේ GPS තාක්ෂණය සහ මේ IoT තාක්ෂණය එකතු කරගෙන මේක තාක්ෂණික භාවිතාවෙන් කොහොමද? අපි සාමාන්‍ය GPS කෙනකට අපි කියන්නේ ගලෝබල් පොසිෂන් සිස්ටම්. ඒ කියන්නේ මොනවා හරි තැනක තියෙන භූගෝලීය කණ්ඩායමක්. අපි කියන්නේ ජියෝ කෝඩිනේට් එක ගැන විතරයි. කියන්නේ ඔයා ඉන්න තැන කොතනද වගේ දෙයක්කට තමයි සම්ප්‍රදායිකව අපි GPS පාවිච්චි කළේ. හැබැයි දැන් වෙනකොට මේ GPS තාක්ෂණය තවත් තොරතුරුත් එක්ක එකතු කරලා අපි කියන ටෙලිමැටික්ස් කියලා. ටෙලිමැටික්ස් කියන්නේ ටෙලිකමියුනිකේෂන් එක ඉන්ෆෝමැටික්ස් එකතු කරලා ඉන්න තාක්ෂණය. එතකොට මෙතනදී අපිට පුළුවන් වාහනය ඇතුළත වාහනේ පර්ෆෝමන්ස් පිළිබඳ data මේ GPS ඩේටත් එක එකතු කරලා සහ තවත් සෙන්සර් වලින් එන ඩේටා එකතු කරලා ඉවරලා බොහොම ප්‍රයෝජනවත් විදිහේ බොහොම වැදගත් විදිහේ විසිබිලිටි එකක් ක්‍රියේට් කරන්න මේ පරිපාලනයට. තව මම මේක සරලව කිව්වොත් එහෙම යම් වාහනයක් ගත්තොත් මේ වාහනය එදිනෙදා යන්නේ කොහෙද? අපි හිතමු මේ වාහනේ ට්‍රාන්ස්පෝර්ට් කරන මොන හරි ද්‍රව්‍යයක් ට්‍රාන්ස්පෝර්ට් කරන වාහනයක්. මේක කොයිතරම් දුර ගියාද? එකිනෙක ඒ දවස තුලදී කොයිතරම් මේක අයිඩල් ස්ටොප් එකේ තියනවාද? කියන්නේ වාහනේ ස්ටාර්ට් එකේ තියෙනවා. හැබැයි වාහනේ මූව් වෙන්නේ නැහැ. උදාහරණයක්ද රියදුරෙක් AC එක දාලා මේ වාහනේ කොහේ හරි තැනක නවත්තගෙන විවේක ගන්න වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවක වාහනේ මූව් වෙන්නේ නැතුව තියෙන මේ අයිඩ්ලින්. ඊට පස්සේ මේ වාහනේ ගෙනියන මොන හරි ද්‍රව්‍යයක් එයා හොරකම් කරනවා. එහෙම නැත්නම් මොනවා හෝ අනතුරක් වාහනේට සිදු වෙනවා. ඒතර මේ වගේ හැම දෙයකදීම අර GPS එක මත පදනම් වෙන ඩේටාත් එක්ක අපිට පුළුවන් වාහනේ මූව් වෙනවද? එහෙම නැත්නම් වාහනේ වෙන ක්‍රියාකාරකමක් වෙනවද? උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වාහනේ ගෙනියන ද්‍රව්‍ය වලට අදාළ දොර වාහනේ දොර කවුරු හරි ඕපන් කරනවා. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ වාහනේ යම් තැනකදී මේ දොර විවෘත වුණා කියන දේ ඒ අදාළ පරිපාලනයට දැනුම් දෙන්න. එහෙම නැත්නම් වාහනේ අපි හිතමු කොන්ක්‍රීට් මික්සර් එක. මේ මික්සර් එකේදී යම් තැනකදී කවුරු හරි අනවසරයෙන් මේ මික්සර් කොන්ක්‍රීට් ඉවත් කරනවා. එතකොට මේකෙදී අපි දන්න මේ මික්සර් එකක් වමාවර්තව සහ දක්ෂිණාවර්තව කැරකෙන. මේ කැරකීම පදනම් කරලා වාහනයක් නවත්තලා මේ වගේ දේවල් සිදු වෙනකොට අපිට මෙහිදී මොන හරි සොරකමක් වෙනවා කියන අඳුර ගන්න පුළුවන්. ඒ වගේම වාහනයක තෙල් කවුරු හරි අනවසරයෙන් ඉවත් කරනවා. ඒතර මේ වගේ දේවල්. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ වාහනේ පර්ෆෝමන්ස් එක. එතකොට වාහනේ එන්ජිම සහ වාහනේ ECU එකක් කියලා අපි කියන මේ කන්ට්‍රෝල් යුනිට් එකත් එක්ක තියෙන මේ පර්ෆෝමන්ස් ඩේටා තියෙනවා. ඒතර මේ වාහනේ පිළිබඳ තොරතුරු අපිට ලබා දෙන්න. මේ වගේ ගොඩක් දේවල්. ඒ වගේම ඔයාලට වාහන ගොඩක් තියෙනකොට මේ වාහනේ මැනේජ් කරන එක ප්‍රශ්නයක්. කිව්වොත් එම මේ වාහනේ රෙවෙනියු ලයිසන් එක අලුත් කරන්න තියෙන්නේ කවදද? මේ වාහනේ සර්විස් එක කරන්න තියෙන්නේ තව කොයිතරම් කාලයකින්ද? ඒ වගේ දේවල් පුළුවන් අපිට GPS තාක්ෂණය එකතු කරලා ලබා දෙන්න. උදාහරණයක් GPS වලින් අපිට පුළුවන් වාහනේ යන දුර ප්‍රමාණය දෛනිකව සහ මාසිකව ගන්න බලන්න. එතකොට මේ දුරත් එක්ක අපිට පුළුවන් මේ අදාළ සර්විස් එක කරන්න තව කිලෝමීටර් කීයකින්ද කියන දේ ඉන් ඇඩ්වාන්ස් මේ කියන පරිපාලනයට දැනුම් දෙන්න. ඉතින් ඒක තමයි මේකේ තියෙන මේ අතරම beauty of this මේ solution. අපිට පුළුවන් ගොඩක් දේවල් මේ බේස් තොරතුරු පදනම් කරලා ඉවර වෙලා ඒකෙන් ප්‍රයෝජනවත් මේ තොරතුරු ලබා දෙන්න මේ පරිපාලනයට. අනිවාර්යයෙන්ම මට හිතන්නේ නදීර අපිට ඒක හොඳ පැහැදිලි කිරීමක් කළා. නදීර එතකොට මේ ස්මාර්ට් ෆ්ලීට් එහෙම නැත්නම් මේ තාක්ෂණය යන්නේ. හැබැයි මේක කොහොමද අපි ව්‍යාපාරිකයෙක් තමන්ගේ ව්‍යාපාරයට එකතු කර ගන්නවා. අපි හිතමු බස් හිමියෙක් එහෙම නැත්නම් එළවලු ප්‍රවාහනය කරන්නේ, එහෙම නැත්නම් සහල් ප්‍රවාහනය කරන්නේ, එහෙම නැත්නම් අපිට කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් ඉදිකිරීම හා ඒ වගේ සම්බන්ධ ව්‍යාපාරිකයෙක් ඒගොල්ලෝ කොහොමද මේක සම්බන්ධ කරගන්නේ? මොනවද මේ ස්මාර්ට් ෆ්ලීට් කියන්නේ? අද නදීර කිව්ව මේ හැමදේම
කන්සෙප්ට එක මේවා තාක්ෂණයක් හැබැයි මේක පහසුවක් විදියට තමන් ව්‍යාපට එකතු කරන මොකක්දයාට තියෙන්නේ හෝම දෙක කරන්න පුළුවන් ඒක ඇත්තරම සුළු තාක්ෂණක මේවලම අපි පොඩි හාඩ්ඩ එකක් එක්ක අපිට පුළුවන්කම තියෙනවා මේ වාහනයත් ස්මාර්ට් ෆ්ලීට් එකකට ගේන්න උදාහරණයක් විදිහට වාහනයට හයි කරන GPS device එකකින් පුළුවන් මේ වාහනයේ ගමනාගමනය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගන්න. ඒ වගේම මේ වාහනයට සවි කරන කැමරා සිස්ටම් එකකින් අපි කැමරා වල ගත්තොත් එහෙනම් අපි තියෙනවා MDVR කියලා කියන මොබයිල් ඩිජිටල් වීඩියෝ රෙකෝඩර්ස් වගේම ADAS systems advanced driver assistive systems වගේ systems තියෙන මේ වාහනයට පිටතින් ඒ කියන්නේ නිෂ්පාදකයා සමගින්න දේවල් නෙමෙයි අපිට මේ වාහනයට පිටතින් සවි කරලා ඒකෙන් එන තොරතුරු මේ IoT based සිස්ටම් එකකට ප්ලට්ෆෝර්ම් එකකට ගෙනල්ලා මේ ප්ලට්ෆෝර්ම් එක හරහා අදාළ පරිපාලනයට මේ යූස්ෆුල් ඉන්ෆෝමේෂන් දෙන්න. ඒ වගේම මොනවා හෝ අනතුරක් හෝ සිදුවීමක් වුණාට පස්සේ බලන්න නෙමෙයි වෙන්න ඉස්සෙල්ලා ඇඩ්වාන්ස් වෝනින් කරන්න පුළුවන්කම තියෙනවා. මොකක්ද මේ MDVR එහෙමත් ADAS කියන්නේ ඔබ AI තාක්ෂණය සම්බන්ධන කියලක මොකක්ද මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද අපිට? ඔවසක MDVR කියන්නේ මොබයිල් ඩිජිටල් වීඩියෝ රෙකෝඩර්ස්. එහෙම නැත්නම් සරලව කියනනම් අපි ගෘහස්ථව දකින කැමරා සිස්ටම්ස් නැත්නම් CCTV සිස්ටම් වගේ වාහන වලට ගැලපෙන සිස්ටම් එක. හැබැයි මෙහෙදී පාවිච්චි කරන සිස්ටම්ස් අර සම්ප්‍රදායික ගෘහස්ථ කැමරාස් වලට වඩා වෙනස්. මේක වාහනයක් ගමන් කරනකොට තියෙන කම්පැනි ඒ වගේ දේවල්ට ඔරොත්තු දෙන්න ඊට පස්සේ harsh conditions වලට ඔරොත්තු දෙන හදපු සිස්ටම්ස්. එතන මේකෙදි වෙන්නේ වාහනේ ඇතුළත වාහනේ ඩ්‍රයිවර් එහෙම නැත්නම් වාහනේ පිටත වගේ දේවල් රෙකෝඩ් කරලා පරිපාලනයට බලන්න සලස්සනවා මේ මොකක්ද මේ වාහනය සම්බන්ධයෙන් දැන් තියෙන තත්ත්වය කියලා. මේකදී එකම දේ ලයිව් බලන්න පුළුවන්කම තියෙනවා. වාහනේ ලංකාවේ කොහේ තිබුණත් අපිට පුළුවන්කම තියෙනවා සිස්ටම් එක හරහා මේක ලයිව් බලන්න සහ මේ සිදුවන දේවල් පිළිබඳ අවධානයෙන් සිටින්න. එතකොට ADAS කියලා කියන්නේ ඊටත් වඩා ඇඩ්වාන්ස් සිස්ටම් එකක්. මේකෙදි වෙන්නේ මේ වීඩියෝ ෆුටේජස් ඇනලයිස් කරලා AI තාක්ෂණය ඔස්සේ ඇනලයිස් කරලා ඉවර වෙලා මොන හරි අනතුරක් හෝ සිදුවීමක් වෙන්න పూర్වයෙන් මේක දැනුම් දෙන්න එහෙම නැත්නම් අනතුරු ගන්න පුළුවන්කම තියෙනවා. මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම කිසියම් රියදුරෙකුට නිින්ද යන්න තත්ත්වයක් තියෙනවා. ඒතර ඒ වගේ වෙලාවදී අපි දන්නවා හිස පැත්තකට කඩන් වැටෙන වගේ දේවල් ඊට පස්සේ ඇහි පිය ගැහිම වෙනස් වෙනවා. ඇහි පිය වෙනවා. ඒතර මේ වගේ දේවල් මේ කැමරාවෙන්ම ඩිටෙක්ට් කරලා ඉවර වෙලා ඒ වෙලාවෙම රියදුරටත් මේක දැනුම් දෙන අතරේ වෝනින් මෙසේජ් එකකින් කියන ඔබට නිදිමත බව පේනවා ඒ නිසා කරුණාකරලා විවේක ගන්න. ඒ වගේ මෙසේජ් එකක් දෙන අතරේ පරිපාලනයට එහෙම නැත්නම් අයිතිකරුවන්ට දැනුම් දෙන්න පුළුවන්කම තියෙනවා රියල් ටයිම්. මෙන්න මේ වාහනේ මේ අනතුර සිදුවීමට හැකියාවක් මේ වෙලාවේ තියෙනවා. මේ පිළිබඳව ඇක්ෂන් ගන්න. සහ ඒ වෙලාවෙම අයිතිකරුවන්ට පුළුවන්කම තියෙන මේ සිස්ටම් එක හරහා මේ රියදුරට කතා කරන්න. ඒතර මේ වගේ දේවල් තියෙනවා මේ ADAS සිස්ටම් එක අතර. ඊට අමතරව මේ අපරීක්ෂාකාරී විදිහට ධාවනය කරනවා නම් එහෙම මාර්ගය පුරා යනවනම් එහෙම නැත්නම් මෙයා ධාවනය කරන ක්‍රමවේදය සාමාන්‍යයෙන් විය යුතු ක්‍රමයට වෙනස්. හාෂ් බ්‍රේකින් කරනවා, ස්පීඩ් කරනවා, මේ වගේ දේවල් වලට වෝන් කරන්න. ඊට අමතරව එයාට සීට් බෙල්ට් එයා පළඳින්නේ නැතිනම් එහෙම නැත්නම් එයා ඩ්‍රයිව් කරන අතර ටෙලිෆෝන් එක අතට අරගෙන කෝල් එකක යනවනම් එහෙම නැත්නම් වෙනයම් හෝ මේ ආකාරයේ මොන හරි වරදක් සිදු කරනවනම් මේ දේවල් අපි පසුව බලන්න නෙමෙයි. ඒ කියන්නේ අපි සම්ප්‍රදායික කැමරා සිස්ටම් එකේ පුළුවන් සිදුවීමක් වුණාට පස්සේ මේ උනේ මොකද්ද කියලා බලන්න. එහෙම නොවි పూర్වෙන් මේ දේ සිදුවෙන අවස්ථාවේ මේ වැරද්ද සිදුවෙන අවස්ථාවේදීම ඒ වැරද්ද මේ සිස්ටම් එකෙන් අඳුරගෙන ඉවර වෙලා මේක ඇලර්ට් කරන්න පුළුවන් ඒ වැරද්ද කරන කෙනාටත් ඒ වගේම ඊට අදාළ පරිපාලනයටත්. මේක තමයි මේ අතර මේ advanced driver assistive systems වලින් කරන්නේ. මං හිතනවා නදීර ඔයා හැදි කරපු ADAS කියන තාක්ෂණය අපි භාවිතා කරනවා නම් මේ වෙද්දී අපේ වෙනත් මාර්ග අනතුරු ඒ වගේම ප්‍රවාහන කරන භාණ්ඩවල ආරක්ෂාව වගේ ගොඩක් දේවල් ව්‍යාපාරවලට ළඟා කර ගැනීම හැකියාව තියෙනවා සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා. ඉතින් මේ කියන තාක්ෂණය මේ කියන පහසුකම් ලබා දෙන ඩයලොග් ආයතනය මොකක්ද වෙනස් වෙන්නේ කොහොමද අනිත් මේ තාක්ෂණයේ සපයන අනිත් සැපයුම් කරුවන්ගෙන් ලංකාව තුල? ඇත්තටම ඩයලොග් ගෙනෙන විසඳුම් මේ තාක්ෂණික විසඳුම් අතර අසංක මේ end to end solution එකක් අපි දෙනවා. එතනදී යම් ව්‍යාපාරයකට අවශ්‍ය නම් GPS පමණක් ලබා ගන්න මේ GPS එක GPS එකක ඉඳන් මේ සම්පූර්ණ සිස්ටම් එකක් GPS ඉඳන් transport management system වේවා MDVR camera systems වේවා advanced driver assistive systems වේවා මේ හැම දෙයක්ම මේ end to end සම්පූර්ණ solution එක ඩයලොග් එකේ ගෙනල්ලා තියෙනවා. එතකොට ඩයලොග් කියන්නේ ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයක්. මේ සන්නාමය අපිට දෙන මේ සර්විස් වලදී මුළු ලංකාව පුරා විහිදිච්ච සේවා ස්ථාන
ඒවගේම පැය 24 පුරාම තියෙන කෝල් සෙන්ටර්ස් ඊට පස්සේ මොනවා හෝ යම් ප්‍රශ්නකද නැත්තං සර්විස් රික්වයර්මන්ට් එකද මේ ඉතාමත් කෙටි කාලයක් තුළ මේ සර්විසස් ලබා දෙන්න වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට ඩයලොග් පුරා ඩයලොගි පැතිරලා තියෙන මේ තාක්ෂණික සේවා සපයන ආයතන මුළු ලංකාව පුරා තියෙනවා. එතකොට එක සර්විස් එකක් හෝ කිහිපයක් වෙන වෙන අයගෙන් ගන්නවට වඩා සම්පූර්ණ සොලියුෂන් බන්ඩල් එකක් ගන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ ව්‍යාපාරවලට. ඊටත් අමතරව කෙනෙකුට මේ මුල්ම පළවෙනි සර්විස් එකකින් අපිට මුල්ම බේසික් GPS සර්විස් එකකින් පටන් අරගෙන එයාට ෆුවල් සෙන්සර්ස්, ඇඩ්වාන්ස් වෙහිකල් ට්‍රැකින් සිස්ටම්ස්, ට්‍රාන්ස්පෝර්ට් මැනේජ්මන්ට් සිස්ටම් වගේ මේ හැමදේම තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවත් එක්ක මේ සිස්ටම් එකින් එක අප්ග්‍රේඩ් කරගෙන තමන්ගේ අවශ්‍යතාවයන්ට සරල විදිහේ විසඳුමකට යන්න පුළුවන්කම තියෙනවා ඩයලොග් වෙතින් මේ සේවාව ලබා ගත්තාම. බොහොම ස්තුතියි නදීරිති ඔයාගේ වටිනා කාලය වැය කළා. ඔයාගේ වටිනා දැනුම අපිත් එක්ක බෙදාගත්තට මම හිතන්නේ අපේ බලා ඉන්න ප්‍රේක්ෂකයින් හැමෝම තේරුම් ගත්තා ඩයලොග් IoT, ඩයලොග් ස්මාර්ට් ෆ්ලීට් එහෙම නැත්නම් මේ තාක්ෂණන් එක්ක භාවිතා වෙන්නේ කොහොමද? මොකද්ද මේ MDVR ADS කියන තාක්ෂණ? ඉතින් ඩයලොග් ටෙක් ටෝක් 2.0 එක සම්බන්ධ වෙච්ච අපි හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වගේ වටිනා කියන වැඩසටහනක් එක්ක නැවත හමු වෙනතුරු බොහොමත් ස්තුතියි. අපි නැවත හමු වෙමු.